ரத்தம் நீங்க என்ன சொன்னாலும் நான் ஒவ்வொரு முஸ்லிம் காணியும் அடிபடுவேன் என்றால் திருக்குணாமலை கண்டகோ අපි දමල මිනිස්සු කිව්වද කියලා පුලි පිටිම අයින් කරන්න කියලා අපි කිව්වද ඒක දාන්න කියලා තොබලා ඊට පස්සේ ඒක අයින් කරන්න තොබලා ඊට පස්සේ අනිත් අවුදිය කියලා දාන්න තොබලා අපි අපේ ඔළුවට වැටෙනවා අපි කිව්වද ඔයගොල්ලෝ දාන්න කියලා අපි කිව්වද ඔයගොල්ලෝ පිළිපදිම තියන්න කියලා අපි අද වෙනකල් ඔයාලට මරන්න කැමති නම් මං ඉන්නවා ප්‍රභාකරන්ට මරන්න ප්‍රභාකරන්ට ඔයගොල්ලෝ මරුවේ නැහැ මරුවා කියලා හිතා ගන්නවා නම් ආපහු තව පාරක් දමල මිනිහව මරන්න කැමති නම් මාව මරන්න හැබැයි මේ දෙකපණ වැඩ කරන්නේ ඔයගොල්ලෝ විශ්වාස කරලා නේ දැන් මේ ඡන්දයක් මම ඔච්චර ආදරෙන් ඔයගොල්ලෝ ආවට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මට කොච්චර ආතල් දුන්නාද ඔයගොල්ලෝ ඊයේ පොලිසියට ගැව්වා කවුරු හරි. එතකොට එයාට අද උදේ කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි ජනාධිපති කතා කරන්න ඕනේ මම. හැබැයි අද ඡන්දය ඉල්ලලා බලපද දකුණේ. ඔයාලට වඩා ඔයාලා ජනාධිපතිට වඩා මට ශ්‍රද්ධා ගන්න පුළුවන් දකුණේ. මම ඇත්ත කියන්නේ. මම කවදාවත් සිංහල ජනතාවට විරුද්ධව කතා කරන්නේ නැහැ. මෙච්චර වෙලාව මම දෙමළෙන් කතා කරපු කතාව මම අද වෙනකල් මට සිංහලෙන් ආයෙ කියන්න පුළුවන්. මම පොඩ්ඩක් කතා කරන්නකද. ඔයගොල්ලන්ට පදින්නේ සිංහලින්නේ. ඔහම ඉන්නකෝ. යා ගන්න එපා පාපිස්සි ටිකක් ගෑ ගන්නවා කියලා මම බය වෙන්නේ නැහැ. මම මේ පටන් ගන්නවා. ඔයගොල්ලෝ කිව්වා පිළිම වන්දනාව කටවාන ඉන්දකෝස සර් කිව්වන කටවාන ඉන්නවනේ පිළිම වන්දනාව ගෝත්‍රික කියලා කියපු මිනිස්සු ඕගොල්ලෝ කිව්වේ සබලියෝ රණවිරුන්ට සබලියෝ ඕගොල්ලෝගේ වෙනුවෙන්නේ මරුනේ ඒ මිනිස්සු ඕගොල්ලෝගේ වෙනුවෙන්නේ මරුනේ අත්‍තරම මේ ජාතිවාදී කතා කරන්න ඕනේ මම හැබැයි අද ඡන්දය ඉල්ලලා බලපද දකුණේ ඔයාලට වඩා ඔයාලා ජනාධිපතිට වඩා මට ශ්‍රද්ධා ගන්න පුළුවන් දකුණේ මම ඇත්ත කියන්නේ මම කවදාවත් සිංහල ජනතාවට විරුද්ධව කතා කරන්නේ නැහැ මෙච්චර වෙලාව මම දෙමළෙන් කතා කරපු කතාව මම අද වෙනකල් මට සිංහලෙන් ආයෙ කියන්න පුළුවන් ගරු කතානායකතුමා මම සුදිවෙද්ද වෙනවා ඔබතුමා අද කතා කරා දෙමළ එම්පිලාට සිංහල කතා කියලා දෙන්න ඕනේ සිංහල අතර මේ කරන්න ඕනේ මේ පුත්කලයන්ට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ අපි මේ යවිලා රණ්ඩු වෙන්න නෙවෙයි අවිල්ලා තියෙන්නේ අපි පපුවේ තියෙන කැක්කුම අද එක දවසක් මං ගිහලා සභානායකතුමා කතා කාමරේ ඇඩුවා සභානායකතුමා දන්නවා ඒ දුක ඔයා දෙමළ එම්පි කෙනෙකුට ඕගොල්ලෝ කරන වැඩ මං IPU වෙනකන් ගියා IPU ගිහලා කම්ප්ලේන්ට් එකක් දැම්මා කතානායකතුමා හැබැයි මං දවස්කට මේක විත්ඩ්‍රෝ කරනවා ඒ තරම් ඕගොල්ලෝ දෙමළ මිනිහාව කොච්චර මේ පල්ලයට ගේනවද දැන් තිරකුණාමල ගන්නකෝ අපි දෙමළ මිනිස්සු කිව්වද කියලා පුලි පිටිම අයින් කරන්න කියලා අපි කිව්වද ඒක දාන්න කියලා honorable member you have another 2 minutes thank you sir දාන්න තොබලා ඊට පස්සේ ඒක අයින් කරන්න තොබලා ඊට පස්සේ අනිත් උදේ කියලා දාන්න තොබලා හැබැයි අපේ ඔළුවට වැටෙනවා අපි කිව්වද ඔයගොල්ලෝ දාන්න කියලා අපි කිව්වද ඔයගොල්ලෝ පිළිපදිම තියන්න කියලා අපි අද වෙනකල් ඔයාලට මරන්න කැමති නම් මං ඉන්නවා ප්‍රභාකරන්ට මරන්න ප්‍රභාකරන්ට ඔයගොල්ලෝ මරුවේ නැහැ මරුවා කියලා හිතා ගන්නවා නම් ආපහු තව පාරක් දෙමළ මිනිහව මරන්න කැමති නම් මාව මරන්න හැබැයි මේ දෙකපණ වැඩ කරන්නේ ඔයගොල්ලෝ විශ්වාස කරලානේ දැන් මේ ඡන්දයක් මම ඔච්චර ආදරෙන් ඔයගොල්ලෝට ආවට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මට කොච්චර ආතල් දුන්නාද ඔයගොල්ලෝ ඊයේ පොලිසියට ගැව්වා කවුරු හරි. එතකොට එයාට අද උදේ කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි ජෙලෝල ඉන්නේ ගෙනවත්ව කියලා කො පොලිස් පාර ඇමතිමදි. මේ ට්‍රවුසර් නේද අදින්නේ? ට්‍රවුසර් නේද අදින්නේ? නිකන්ද අදින්නේ? ලැජ්ජ නැද්ද? මේ බලන්නකෝ මාව ජෙලෝල ඉන්නේ ගෙනවත්ව කියලා මම දෙමළ නිසා. කොච්චර මගේ දෙමළ මිනිස්සු සිංහල කතා කරන්න පුළුවන් නම් දවසක් පොත් ලියනවා. අපේ අම්මලාව අක්කලාව ගිහලා රේප් කරලා තියෙනවා. ඔයගොල්ලෝ හමුදාවේ සමහරු. ඒක පැහැදිලිම කියන්න. මේ බිමල්ටත් නැහැ කියලා කියනවා ගහේන්ද්‍ර මොනම්ල මන්ත්‍රීතුමා කිව්වා කියලා මේ හැම කවුද මේ රණවිරුව ඔක්කොම ටික කුඩු මේ අපි එහෙම කිව්ව නෑ. මෙයත් මෙතුමත් කිව්ව නෑ මමත් කිව්වේ නෑ. අපි කියන්නේ ගොඩක් පිරිස ඒ රක්ෂාව තමයි උතුරේ කරන්න කියලා. ඒක නවත්තන්න කියලා. හැබැයි මේ ඉන්න ඇමතිලා තමයි දැන් කලින් ගෙනාවේ මේ තුමාලා මේ වාහනයෙන් කුඩු දැන්ගේ ඉන්න ඔයලාගේ ලොක්කා ඇමතිලා ලැජ්ජ වෙන්න ඕනේ. ඕගොල්ලෝ අපි විශ්වාස කරා. ඒ විශ්වාස තාම තියෙනවා. හැබැයි මේ විදියට ගියොත් මං හිතන්නේ තව පොඩි කාලේ මේ පාර්ලිමේන්තු ඡන්දයක තියන්න වෙයි මං හිතන්නේ විශ්වාස කරනවා මං ඒ විදියට යන්න එපා කියලා. අනේ පොඩ්ඩක් හිතලා බලන්නකෝ මං ඕගොල්ලෝට මේ වෛරය කතා කරනවා කියන්නේ අපේ මිනිස්සුන්ගේ හිතේ තියෙන වෛරය. honorable member your time is over. මම මේක කතා කරන්නේ අපේ මිනිස්සුන්ගේ පොප්පේ තියෙන වෛරය. ඕගොල්ලෝ මේ කට්ටිය ඇවිල්ලා කියනවා මචං පොඩ්ඩක් කතා කරන එක නවත්ත බං අපිට වදිනවා කියලා. තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මචං ඔහොම කතා කරන්න එපා උඹට වෙඩි තියයි අපේ මිනිස්සුෝ කියලා. හැබැයි මරනොත් මං ඇත්ත කියනවා ඔයගොල්ලෝ මාව මරලා දාලා පුච්චලා දැම්මොත් හැබැයි තව තමල මිනිහෙක් ඇවිල්ලා මෙහෙම ඔයගොල්ලෝට කතා කරන්නේ නැහැ. මම මේ ඇත්තටම පපුවෙන් හිතෙන් රිදවලා මම මේ කතා කරන්නේ. thank you sir. உங்களை எல்லாம் எங்க ரஜீவ நம்பி எங்க இளங்குமரன் நம்பி எங்க ஒவ்வொரு தமிழ் எங்க ஃபைசால் எங்க ஒரு வசனம் கதை கேளுமா உங்களால் ஒரு வசனம் கதை கேளுமா நான் தமிழ் பால் குடிச்சு வந்தவன் ஆனால் முஸ்லீம் எனக்கு என்னுடைய ரத்தம் நீங்க என்ன சொன்னாலும் நான் ஒவ்வொரு முஸ்லீம் காணியும் அடிபடுவேன் என்றால் என்னுடைய தேசிய தலைவர் ரெண்டாவது ஒரு நாள் நினைத்து விட்ட பிள்ளையோ நினைக்காமல் விட்ட பிள்ளையோ அந்த பிள்ளையை திருத்துறதுக்கு எனக்கு கட்ஸ் இருக்கு இவ்வளவு